සාමාන්‍යයෙන් කාටුන් චරිත වලට ගොඩක් ආසයි තමයි. ඒත් මම වෙන කෙනෙකුට පොරොන්දු වෙලා ඉවරයි. මොකද මේ? නැගිටින්. දැන් බලන්න වෙලාව කීයද කියලා. අද බොහොම වැදගත් දවසක්. නැගිටින්න. ඒක නම් කරන්න බෑ. ඒ උනාට කරන්න වෙනවනේ. ඇයි මට නිදහසේ ඉන්න දෙන්නේ නැත්තේ? මම කරලා තියන්නේ නිවාඩු නිසානේ. නෑ. ඇයි ඉතින් නිවාඩු දවසට නිදා ගන්න නැද්ද? අම්මෝ අදද දවස මට අමතකුණා. අනේ සෝරි හොඳේ. දැන් බොරුවට සෝරි කියන. මට තප්පර දෙකක් දෙන්න. හරි ගාවිල්. මෙන්න ඔයාගේ බර්ත්ඩේ ලසඤ්ඤා. මේක නම් හරිම ලස්සනයි. ඔයා ලසඤ්ඤා කන හැටි මම්මගේ වීඩියෝ ඇල්බම් එකට දාගන්නවා. කියපු ගානේ නෑනේ. හරි. ඔන්න මේ වීඩියෝ ක්ලිප් එක නම් නියමයි. නම දාමු ගාෆිල් සහ ලසඤ්ඤා කියලා. අනික එයා වෙන මොකුත් කන්න කැමතිත් නෑනේ. කාලා ඉවරයි. ඇයි මොකුත් ප්‍රශ්නයක්ද? ආයෙත් ඇවිල්ලා බලන්න. මොකද මං හැම උපන්දිනයකටම ඔයාගේ වයස ගන්නට ලසඤ්ඤා හැදුවා. JNISZillaCartoon.com එකක් අඩු වෙලාද? මට අමතක වෙලා. මොකද කරන්නේ? තව ලසඤ්ඤා එක කඩන්න බඩුත් නෑනේ. ඔහොම ඉන්න මං ඉක්මනට මාකට් එකට ගිහින් එන්නම්. නිකන් ඉන්නේ හොඳ මොකක් හරි වැඩක් කරන්න ඕනේ. හොඳ නිර්මාණයකට කාලය දෙවුවා නම් ඉවරයි. Visiator Nixon ග්‍රහලෝකයට ගිය රෙකෝඩා සෙබලා තොරතුරු වාර්තා කරන්න පැමිණෙනවා. හරි. ගේ වැඩ කරගත්තද? ඔහුගේම විස්තර දැනගන්න නායකතුමනි. රෙකෝඩා මම වාට බොහොම වැදගත් මෙහෙයුමක් බාර දෙන්නයි හදන්නේ. අපි එක්සෝටික් ග්‍රහලෝකයේ ආක්‍රමණය කරන්න සූදානම් නායකතුමනි. නැහැ. මේක ඊට වඩා වැදගත් මෙහෙයුමක්. ඉන්න මම පෙන්නන්නම්. මේ රූප රාමු දිහා පැහැදිලිව බලද්දී මේ ග්‍රහලෝකේ කට්ටිය අපේ අය වහලුණු විදියට පාවිච්චි කරන ආකාරය පැහැදිලිව පේනවා. බලන්න අපේ කට්ටිය ඒගොල්ලන්ට තනිකරම යටත් වෙලා ඉන්නේ. දැක්කද? කවුද මේ කට්ටිය නායකතුමනි? ඒ කවුද කියන්න මන් දන්නේ නැහැ. හැබැයි අපේ ග්‍රහලෝකයට ටිකක් ළඟින් තියෙන තවත් ග්‍රහලෝකයක තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. අපේ කට්ටිය කලින් මේ ග්‍රහලෝකයට පහර දෙන්න සැලසුම් කළා. ඒ සැලැස්මට මොකද උනේ? රහසොත් රූප රාම වලින් ඒක පෙන්නන්නේ නැහැ. ඉක්මනටම සම්පූර්ණ දත්ත වාර්තාවක් ගන්න ඕනේ. මට නම් හිතෙන්නේ මම මෙයාව දන්නවයි කියලා. සමහර විට මේ මගේ එමෝසි මාම වෙන්නත් පුළුවන්. දැම්මම ওই ග්‍රහලෝකයට යන්න. ඔය පෙන්නන තැඹිලි පාට සතා කවුද කියලා ඉක්මනින්ම මට දැනුම් දෙන්න ඕනේ. මේක තාගන්න. මේකෙන් අපිට ඒගොල්ලන්ගේ බුද්ධි මට්ටමත් මැනගන්න පුළුවන්. එහෙමයි අපේ නායකතුමනි. මේ රිපෝට් වාර්තා කරන්නේ. මම මේ ග්‍රහලෝකෙ ගැන තොරතුරු රැස් කිරීමට පිටත් වුණා. තොරතුරු හොයාගත්ත ගමන් මම ආපහු වාර්තා කරන්න. මම මේ රිපෝට් වාර්තා කරන්නේ. මේ වෙනකොට මම ඒ ග්‍රහලෝකයට ගොඩ බැලලා ඉවරයි. දැන් මම මෙහි ඉන්න සත්වය
දෙවියන්ගේ බුද්ධිමට්ටම පරීක්ෂා කරනවා. මොලේ තත්ත්වේ නම් බිඳුවයි. මන් දැන් අර දෙමිලි පාට සත්‍යය ගැන හොයලා බලන්නම්. සත්‍යව හොයාගත්තා. එයා දැන් ජනේලයක් කුඩ වෙලා තද නිින්දක පසු වෙනවා. හරි මොකම්මැලි. එයා නැගිටලා වගේ මම හැංගෙන්න ඕන. මගේ අන්තිම ලසඤ්ඤාක ලෑස්ති වගේ. අර දියන්නේ. කන්න එපා මම ඇඳලා කියන්නම්. ඈ මෙතන කවුරු හරි කතා කරනව ඇහුණද? ඒ මොකද වුනේ? මොකක්ද වුනේ? JennyScience.cartoon.com Cody, ඔයා දැක්කද මගේ ලසඤ්ඤාක පැනලා දුවනවා? මේ එකපාරටම ඔන්නේ මගේ ලසඤ්ඤාකට කකුල් ඇවිල්ලා දුවන්න පටන් ගත්තා. මගේ අතත් කැපුවා මේ. එකපාරටම කතා කරන්න පටන් ගත්තා. මාව කන්න එපා කිව්වා. මම හිතාගන්න බැරුව ඉන්නේ. ඔයා හිතන්නේ මම බොරුවක් කියනවා කියලාද? ඒකට කමක් නෑ. මටත් මේක විශ්වාස කරන්න බෑ. ඔයාට විශ්වාසද? ටැබ්ලි පාට සතාගේ අපිට තර්ජනයක් කෙල්ලෙන්නේ නැහැ කියලා. ඔව්. ඒතර පින්තූර වල හිටියාට නම් මොනවා වුණාද කියලා මන් නම් දන්නේ නැහැ. අපිට ඒගොල්ලෝ යටත් කරගන්න ලේසියෙම පුළුවන්. එහෙනම් ආක්‍රමණය පටන් ගන්නවා. මගේ ජීවිතේට මම හිතුවේ ලසඤ්ඤ වලට කතා කරන්න පුළුවන් වෙයි කියලා. හරි. ඇයි මට මෙහෙම දේවල් වෙන්නේ? ලසඤ්ඤ විතරද කතා කරන්නේ? වෙන කෑම කතා කරන්නේ නැද්ද? අයියෝ. එහෙම කතා කරන්නේ ගත්තොත් මොනෝ වේද මාළු පාන් කිපුල බනිසා. පොතකින් එක තේරෙනවා. මෙන්න මේකයි. ලසඤ්ඤ කතා කරත් බල්ලෙක් කතා කරනවා කියන එක විශ්වාස කරන්න බෑ. මේ මොකද? කවුරු හරි ඉන්නවද? අයියෝ මාවල්ලන් එන්නේ. මං හැංගෙන්න ඕන. ඉක්මනට අර සතා වල්ල ගන්නවා. මට හොඳ ආත්ම ශක්තියක් තිබුණා නම් මම මගේ යාළුවෝ ඕඩියෝ බේර ගන්නවා. හොඳ වෙලාවට මට ආත්ම ශක්තිය කියන එක නැස්ති නේද? කොහොම හොඳයි රෙකෝඩා. දැන් අපිට ඉතුරුලා තියෙන අර ටැබ්ලි පාට සතා අල්ල ගන්න එක විතරයි. ඔයා කිව්වනේ ඒක අමාරු වැඩක් නෙමෙයි කියලා. ඒක හරිම ලේසි නායකතුමනි. අපි දැන් එයා ඉන්න තැන හොයාගමු. එයා මේ කොහේ හරි ළඟපාතම ඉන්න ඕනේ. අපි ඔය සතාව හොයාගෙන සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාමු. අනේ මම ලසඤ්ඤ වලට කරපු වැරද්ද මොකද්ද? ඕනේ නම් 1000ක් විතර කාලේ ඇති. මේ හරියනම් තැඹිලි පාට සතා නෑ වගේ. කෝකටද අපි ඇඳුම් අල්මාරිය ඇරලා බලමු. ඔයා මොන හරි දෙයක් දැක්කද? මේ මොනවද වෙලද? ලසඤ්ඤ වලට බය මුළු ජීවිත කාලෙම මේක ඇතුළත වෙලා ඉන්න මට පුළුවන්ද? හොඳයි බලමු. ජොන් ඕඩි කතා කරන ලසඤ්ඤ
ආවනම් මම ප්‍රශ්නේ විසඳන්න. මේ අපි ඉවරයි. වෙන විදියට ජෝන් ගේ කාමරේ ඉන්නේ. ඔයා කිව්වේ එයාව යටත් කරගන්න බොහොම ලේසි කියලානේ. ඇත්තට මං හිතුවේ එහෙම තමයි. හොඳයි. එමනම් ප්‍රශ්නේ විසඳමු. මම දන්නේ මොකද උනේ කියලා. හැබැයි ඒගොල්ලෝ මට බය වුණා. එච්චරයි. අනිත් එක ඔයිච්චර වැඩි නෙමෙයි. ඒගොල්ලෝ බොහොම භයානක දරුණු කච්චියක් වෙන්න ඇති. ඒ වුණාට කනකොට රහත් ඇති අප්පා. ගාෆීල් මං ආවා. මං දන්නවා ගාෆීල්. ඔයාට කඩෙන් බඩු ගෙනල්ලා හදලා දෙනකන් ඉවසන් ඉන්න බෑ කියලා. ඒ නිසා ස්පෙෂල් එකක් ගෙනාවා. අනේ ඔක මට පෙන්නන්න එපා. ඔක නම් පෙන්නන්න එපා. මම යනවා. මාව වේද ගනියෝ.